ලෝකයේ දක්ෂතම රහස් පරීක්ෂකයා ලෙස සැලකෙන ෂර්ලොක් හෝම්ස්ට පවා පරාජයට පත් කිරීම නොහැකි පුද්ගලයෙක් හිටියා කියලා ඔයා දැනගෙන හිටියද? අද බලමු මේ වීඩියෝ එකෙන් ඒ කවුද කියලා. ඇය තමයි අයිරින් ඇඩ්ලර් කියලා කියන්නේ. ෂර්ලොක් හෝම්ස් කියලා කියන්නේ තමන් තියුණු බුද්ධිය නිරීක්ෂණ හැකියාව තර්කානුකූල සිතුවිලි නිසා ලෝකුරා ප්‍රසිද්ධ වෙච්ච චරිතයක්. ඔහුට විසඳාගත නොහැකි අභිරහසක් නොමැති තරම් කියලා බොහෝ දෙනා විශ්වාස කරා. නමුත් එක් දිනක් ඔහුට මුහුණ දෙන්නට සිදු වුණේ ඔහුගේම මට්ටමේ තියුණු බුද්ධියක් තිබ්බ කාන්තාවකට. එක් රාජකීය රහසක් ආරක්ෂා කිරීම සඳහා හෝම්ස්ට විශේෂ මෙහෙයුමක් බාර දෙනු ලැබුවා. එම මෙහෙයුමේ කේන්ද්‍ර ස්ථානයේ හිටියේ මේ අයිරින් ඇඩ්ලර් කියන කාන්තාව. ඇය සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි. ඇය ඉතා තියුණු බුද්ධියක් සහිත කිසිවෙකුටත් පරාජය කරන්න හැකි ඒ වගේම පහසුවෙන් රැවටිය නොහැකි කාන්තාවක් වුණා. හෝම්ස් ඇය පිළිබඳ නිතරම තොරතුරු සොයා බැලීමට ඇය ළඟ තිබූ වැදගත් සාක්ෂියක් ලබා ගැනීමටත් උත්සාහ කළා. ඔහු විවිධ උපක්‍රම භාවිතා කළා. කොටින්ම කියනවා නම් තම අනන්‍යතාවය පවා සඟවා ඇය වෙත ළඟා වුණා. හෝම්ස්ට හැඟුණේ තම සැලැස්ම සෑම විටම සාර්ථක වී ඇති බව. නමුත් ඔහු නොදැන සිටි එක් දෙයක් තිබුණා. අයිරින් ඇඩ්ලර් හෝම්ස්ගේ හැම පියවරක්ම නිරීක්ෂණය කරමින් තමයි හිටියේ. උන් කවුද කියලා ඔහුගේ අරමුණු කුමක්ද කියලා ඇය තේරුම් අරගෙන හිටියා. කොටින්ම කියනවා නම් අයිරින් ඇඩ්ලර් හෝම්ස් හැම පියවරකට සෑම විටම ඉදිරිපසින් තමයි හිටියේ. අවසානයේ ඇය හෝම්ස්ට පෙර ක්‍රියා කළා. අවශ්‍ය දේ රැගෙන ඇය නගරේ පිටවතියා. නමුත් යාමට පෙර ඇය හෝම්ස්ට ලිපියක් තබා ගියා. එම ලිපියේ සඳහන් වූයේ ඇය හෝම්ස් හඳුනාගෙන සිටි බවත් ඔහුගේ සැලසුම් සියල්ල තේරුම්ගෙන සිටි බවත්ය. ඔහුට අයිරින් ඇඩ්ලර්ව අල්ලා ගැනීමටවත් ඇයව අභිබවා යාමටවත් නොහැකි වුණා. එතැන් සිට හෝම්ස් ඇයව විශේෂ ගෞරවයකින් සැලකුවා. ඔහු ඇයව හැඳින්වුවේ එම කාන්තාව යන නමින්. එය හෝම්ස් විසින් කිසිදු කාන්තාවකට ලබා නොදුන් ගෞරවයක් බව සඳහන් වෙනවා. අදටත් අයිරින් ඇඩ්ලර් කියන්නේ ලෝකයේ දක්ෂතම රහස් පරීක්ෂකයා පවා අභිබවා ගිය කාන්තාව ලෙස ප්‍රසිද්ධ චරිතයක්. ඉතින් ඔයා හිතන්නේ ඇත්තටම හෝම්ස් පරාජය වුණාද? නැත්නම් අයිරින් ඇඩ්ලර්ගේ තියුණු තීක්ෂණ බුද්ධිය හැමුවේ පසුබැසීමකට ලක් වුණාද? මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම අභිරහස් විස්මිත කතා දැනගන්න මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.